ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක බයි වෙන විදිය. ඉතින් ඔයාලට මම වීඩියෝ එකේ මුලින්ම කිව්වා වගේම $10 account balance එක $1000 සීමාව ඉක්මවා ප්‍රොෆිට් කරලා මම මේ ස්ට්‍රැටජි එක ලයිව් ට්‍රේඩ් කරලා පෙන්නනවා කිව්වා. ඉතින් ඒ කිව්වා වගේම $1175ක් කරා. ලංකාවේ දැනටමත් ට්‍රේඩින් කරලා ගොඩක් දෙනෙක් ක්ලොස් වෙලා ඉන්නේ. ඉතින් ඒකට හේතුව තමයි හරියට ඉගෙන ගන්න නැතුව මේ ට්‍රේඩ් කරන්න පටන් ගැනීම. ඉතින් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේකට ඇවිල්ලා අද පටන් අරන් හෙට සල්ලි හොයන්න පුළුවන් වෙයි කියලා. නමුත් හරි නිසි අවබෝධයක් නැතුව මේකෙන් ට්‍රේඩින් කරලා ප්‍රොෆිට් කරන්න බෑ. නමුත් මම ට්‍රේඩ් කරන්න පටන් අරගෙන දැනට අවුරුදු 8ක් 9ක් වගේ කාලයක් වෙනවා. ඔයාලා වගේම මුල් කාලේ අවදියේ මාත් ගොඩක් ලොස් වෙච්ච කෙනෙක් තමයි. නමුත් මම මේ සබ්ජෙක්ට් එක අතාරින්න නැතුව දිගටම අල්ලගෙන ආපු නිසා මම අද මේ තැන ඉන්නවා. ඉතින් මම මුලින්ම ඩෙරිවේටිව් ට්‍රේඩින් IQ ඔප්ෂන් වලින් ට්‍රේඩ් ඔය හැම ප්ලැට්ෆෝම් එකකම ට්‍රේඩ් කරලා යම් කිසි මුදලක් ප්‍රොෆිට් කරාගත්තා. ඒ වගේම තමයි Coitex ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ තමයි මම ඇත්තටම කිව්වොත් ලොකු මුදලක් ප්‍රොෆිට් කරේ දැනටමත් ප්‍රොෆිට් කරන් යනවා. එතකොට ඒ වගේම තමයි මම පෞද්ගලිකවම ඔය අවුරුදු ගාණක් මම හොයාගත්ත ස්ට්‍රැටජි මම දැනටමත් ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන ස්ට්‍රැටජි මම වීඩියෝ වශයෙන් මට පුළුවන් තියෙන වෙලාවක මම ඔයාලට අරගෙන එනවා. මගේ YouTube channel එකේ මම දානවා. ඔයාලා පළවෙනියට මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් මගේ පහුගිය වීඩියෝ බලන්න මම වීඩියෝ දාලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට ස්ට්‍රැටජි එකක් කියලා දෙනවා. $10 account balance එක $1000 සීමාව ඉක්මවා මම අද මේ ස්ට්‍රැටජි එක හරහා මම ප්‍රොෆිට් කරලා ට්‍රේඩ් කරලා මම ඔයාලට පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි මේ වැඩේට ඉන්ඩිකේටර්ස් තුනක් ආධාරයෙන් තමයි මම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරලා ඔයාලට පෙන්නන්නේ. එතකොට ඒ වගේම තමයි ලයිව් ට්‍රේඩ් කරන ගමන් මේ ස්ට්‍රැටජි එක මම ඔයාලට අද කියලා දෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ ස්ට්‍රැටජි එකට අපිට ඉන්ඩිකේටර්ස් තුනක් ඇඩ් කරා ගන්න අවශ්‍යයි. අපි මේ ඉන්ඩිකේටර් තුන මුලින්ම ඇඩ් කරාගෙන ඉමු. මුලින්ම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපිට ඉන්ඩිකේටර් මෙතනින් ක්ලික් කරලා අපිට ඉන්ඩිකේටර්ස් ලිස්ට් එක බලා ගන්න පුළුවන් Coitex ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මූවිං ඇවරේජ් කියලා. එතන මූවිං ඇවරේජ් එක යටතේ මෙතන පීරියඩ් කියන එක විදිහට 40 කියන එක දෙන්න. 40 කියලා දීලා එතන මෙතන ඔයාලට සිලෙක්ට් කරාම බලා ගන්න පුළුවන් WMA කියලා තියෙනවා. ඒක සිලෙක්ට් කරන්න. ඒක දීලා ඔයාලට කැමති කලර් එකක් දෙන්න. මම නම් කොළ පාට තමයි තෝරගන්නේ. ඊට පස්සේ මට පැහැදිලිව පේන විදිහට මේ විදිහට ලයින් එක ටිකක් ලොකු කරා ගන්නවා. ඊට පස්සේ නැවතත් තව මූවිං ඇවරේජ් එකක් අපිට ඇඩ් කරා ගන්න අවශ්‍යයි. ඉතින් ඒ මූවිං ඇවරේජ් එකේ පීරියඩ් එක 15 විදිහට තියාගන්න. ඒ වගේම තමයි මෙතන EMA කියන එක තෝරන්න. ඒ වගේම තමයි ඒකේ කලර් එක මම මේ විදිහටම තියාගෙන ඒකේ ලයින් එකේ පොඩ්ඩක් සයිස් එකත් මම වැඩි කරා ගන්නවා. එතකොට අපි අවසාන ඉන්ඩිකේටර් එක තමයි ADX කියන ඉන්ඩිකේටර් එක. මේක තමයි වැදගත් වෙන ඉන්ඩිකේටර් එක. ඉතින් ඒ ඉන්ඩිකේටර් එකේ පීරියඩ් විදිහට තියාගන්න. මුලින්ම 5 ඊට පස්සේ 14 විදිහටම තියාගන්න. ඊට පස්සේ මේක අපිට වැඩියෙන්ම වැදගත් වෙන්නේ මේ කොළ පාට ලයින් එක. ඒක නිසා අපි ඒක පොඩ්ඩක් හයිලයිට් වෙන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් ඒ ලයින් එක පොඩ්ඩක් ටිකක් ලොක් කරා ගන්නවා. හරි. එතකොට අපිට මේකට අවශ්‍ය ඉන්ඩිකේටර්ස් 3 ඇඩ් කරන් ඉවරයි. නමුත් අපි මේකේ තව හදා ගන්න ඕන සෙටින්ග්ස් ටික තමයි මෙතන ඔයාලට කැන්ඩල් ටයිම් එක චේන්ජ් කරා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ පැන්සල වගේ තියෙන මාක් එකට යටින් තියෙනවා. එතන කැන්ඩල් ටයිම් එක දෙන්න 15 second. එතකොට ඒ වගේම තමයි එක්ස්පයරි ටයිම් එක 13 second වගේ තමයි අපි මේ ස්ට්‍රැටජි එකට පාවිච්චි කරන්නේ. ඉතින් මම දැන් ඔයාලට මේ ස්ට්‍රැටජි එකෙන් ලයිව් ට්‍රේඩ් කරලා පෙන්නනවා. ලයිව් ට්‍රේඩ් කරලා පෙන්නන ගමන් මේ ස්ට්‍රැටජි එකෙන් අපි එන්ට්‍රි එකක් ගන්නෙ, සෙල් එන්ට්‍රි එකක් සහ බයි එන්ට්‍රි එකක් ගන්නෙ කොහොමද කියලා මම ඔයාලට ට්‍රේඩ් කරන ගමන්ම ලයිව් කියලා දෙන්නම්. අපි පළවෙනි එන්ට්‍රි එක ගන්න තමයි හදන්නේ. බයි එන්ට්‍රි එකක් ගත්තා ඔයාලට බලා ගන්න පුළුවන් දැන්. ඉතින් බයි එන්ට්‍රි එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම කොළ පාට මූවිං ඇවරේජ් එකට ඉහතින් රතු පාට මූවිං ඇවරේජ් එක තියෙන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් යට තියෙන ADX කියන ඉන්ඩිකේටර් එකේ රතු පාට ලයින් දෙක ක්‍රොස් වෙලා ඉහළට ගමන් කරන අවස්ථාව එනවා සමගම තමයි අපි බයි එන්ට්‍රි එකක් ගන්න ඕන. එක්ස්පයරි ටයිම් එක 13 second තමයි අපි ගන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ට්‍රැටජි එකේ පවර්ෆුල් එක මාකට් එක බයි වෙන විදිහ. ඒ වගේම තමයි මූවිං ඇවරේජ් දෙකේ කැන්ඩල් ගෑවිලා තියෙන්න බෑ. අපි එන්ට්‍රි එක ගන්න අවස්ථාවේදී අපි තව එන්ට්‍රි එකක් ගමු. මම තව එන්ට්‍රි එකක් ගන්න ගමන් ඔයාලට තවත් පැහැදිලි කරලා දෙන්න.
අපි තවත් buy entry එකක් ගන්න තමයි හදන්නේ. ඉතින් අපි පැහැදිලිව බලාගෙන ඉන්න ඕන ADX එක. ඒ කියන්නේ කොළපාට ලයින් එක හරියට ක්‍රොස් වෙනකම් පැහැදිලිව බලන් ඉන්න ඕන. පැහැදිලිව ක්‍රොස් වෙලා කියලා පේනකම්. ඉතින් ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේම කොළපාට මූවිං ඇවරේජ් එකට ඉහතින් රතු පාට මූවිං ඇවරේජ් එක තියෙන්න ඕන. අපි buy entry එකක් ගන්නවා නම් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දෙවෙනියට ගත්ත buy trade එකත් profit වුණා. අපි තවත් entry එකට යමු. අපිට තවත් buy entry එකක් ගන්න පුළුවන්. අපි ඊටමත් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕන අපේ අවස්ථාව හරියට පැහැදිලිව පේනකන් ඉවසීමෙන් බලන් ඉන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න අරක ADX එක කොළපාට ලයින් රතු පාට ලයින් එක ක්‍රොස් කරන් කොළපාට ලයින් එක ඉහළට ගිය පමණින් අපි එන්ට්‍රි එක ගන්න කැන්ඩල් එක ක්ලෝස් වෙලා ඊළඟ කැන්ඩල් එක ඕපන් වෙනකන් ඉවසිල්ලෙන් බලන් ඉන්න. ඕපන් වෙනවත් සමගම buy entry එක ගන්න. මම ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ මේ $10 account balance එක $1000ට ගෙනියන්න තමයි මගේ ටාගට් එක. මම ඔයාලට liveම trade කරලා පෙන්නනවා මේ strategy එකෙන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ trade එකත් profit. ඔය එකත් profit වුණා. අපි ඊගාව entry එකට යමු. ඉතින් දැන් account balance එක $56ක් තියෙනවා. ඔන්න අපි තවත් buy entry එකක් ගන්න හදන්නේ. ඉතින් trade එක purchase වුණා වලට බලා ගන්න පුළුවන්. candle එක open වෙන්න තප්පරයක් වගේ තියලා click කරන්න. candle එක open වුණාට පස්සේ click කරන්න එපා. දැන් මේ entry එක පොඩ්ඩක් late වුණා. candle එක open වෙලා candle එක චුට්ටක් buy වුණාට පස්සේ තමයි trade එක purchase වුනේ. නමුත් මාකට් එක buy වෙනවා වලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් account balance එක $98ක් විදියට පෙන්නුම් කරන අපි තවත් entry එකකට යමු. අපි දැන් sell entry එකක් ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම entry එකක් ගත්තා. sell entry එකක් ගන්න විදිය මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් moving average එකෙන් කොළ පාට moving average එකට පහතින් රතු පාට moving average එක ගමන් කරන්න ඕන. ඒ වගේම තමයි entry එක ගන්න අවස්ථාවේදී candle එක moving average එකේ ගෑවිලා තියෙන්න බෑ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ADX කියන ඉන්ඩිකේටර් එකේ රතු පාට ලයින් දෙකම ක්‍රොස් කරාගෙන කොළ පාට ලයින් එක පහතට ගමන් කරන අවස්ථාවේදී තමයි අපි එන්ට්‍රි එක ගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් වුණා. දැන් account balance එක $187ක් විදියට පෙන්නනවා. අපි ඊගාව එන්ට්‍රි එකටත් යමු.
මම අවසාන එන්ට්‍රි එකක් ගන්න තමයි හදන්නේ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ account balance එක $10න් පටන් ගත්ත account balance එක $635ක් විදිහට පෙන්නනවා. මම $635න් ඔන්න දැන් buy entry එකක් ගත්තා. ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ADX කියන ඉන්ඩිකේටර් එකෙන් රතු පාට ලයින් දෙකම ක්‍රොස් කරාගෙන කොළ පාට ලයින් එක ඉහතට ගමන් කරලා තියෙනවා. ඒ වගේම තමයි කොළ පාට moving average එකට ඉහතින් රතු පාට moving average එකත් ගමන් කරනවා. ඒ වගේම තමයි moving average දෙකේ කැන්ඩල් ගෑවිලා නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක buy වෙන විදිය. ඉතින් ඔයාලට මම වීඩියෝ එකේ මුලින්ම කිව්වා වගේම $10 account balance එක $1000 සීමාව ඉක්මවා profit කරලා මම මේ strategy එක live trade කරලා පෙන්නනවා කිව්වා. ඉතින් ඒ කිව්වා වගේම $1175ක් කරා. ඉතින් දැනටමත් ඔයාලට Coetex account එකක් නැත්නම් account එකක් හදාගන්න link එක මම පහත දාලා තියන්නම්. මගේ වීඩියෝ වලට යටින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් link එක මම දාලා තියෙනවා. ඒ වගේම තමයි Coetex account එකක් හදාගන්න දන්නේ නැත්නම් තේරෙන සිංහලෙන්ම A to Z account එකක් අපි account එකක් create කරගන්නේ කොහොමද, account එක verify කරගන්නේ, ඒ account එකට සල්ලි deposit කරගන්නේ, සල්ලි withdrawal කරන්නේ කොහොමද, ඒ හැම එකම A to Z තේරෙන සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ එකකුත් මම පහත දාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට free signal service එකකුත් මම දෙනවා. ඒ signal service එකේ Telegram channel එකේ link එකත් මම පහත දාලා තියෙනවා. ඒ වගේම තමයි මයි contact number එකකුත් දාලා තියෙනවා. අවශ්‍යම දෙයක් වුණොත් විතරක් මාව contact කරා ගන්න පුළුවන් number එක දාලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ signal service එක Telegram channel එක. ඉතින් මම කලින් කිව්වා වගේම ඒකේ link එක තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ අලුත්ම strategy එකකුත් අරගෙන ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.